ආයිබෝවන් ප්‍රබෝධමත් දිනයක් ලක්වාසී ලෝවැසී සියලු දෙනාටම මම පාරම්පරික කැඩුම් මිදුම් වෛද්‍ය හා ප්‍රවීණ ජ්‍යොතිර්වේදී කමල් විජේතිලක රාජගුරු. අද මා කතා කරන්නේ මැයි මාසයේ සිදුවන ප්‍රබල ග්‍රහමාරු දෙකක් පිළිබඳවයි. මැයි මාස 14 වන දින ග්‍රහලොව විශාලම ග්‍රහයා වන ප්‍රබල ගුරු ග්‍රහතුමා මිථුන රාශිගත වීමත් මැයි මාස 18 වන දින රාහු ග්‍රහතුමා කුම්භ රාශිගත වීමත් එදිනම කේතු ග්‍රහතුමා සිංහ රාශිගත වීමත් පිළිබඳ ලග්නයෙන් ලග්නයට කිසේ බලපානවාද යන වග පිළිබඳව ඔබව දැනුවත් කිරීමටයි මාගේ මේ සූදානම. මුලින්ම අපි බලමු රාශි චක්‍රයේ ප්‍රබලම හා ඊතා බල සම්පන්න රාශියක් වන සටන්කාමී රතු ග්‍රහයා නොහොත් අඟහරු නැත්නම් කුජ ග්‍රහයාගේ වාසස්ථානය වන මේස රැසින් උපන් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම මෙම ග්‍රහ මාරුව බලපාන අන්දම. ඊතා කඩිසර ඉදිරියට යෑමේ ආත්ම ශක්තියෙන් යුත් කාර්යක්ෂම සම්ඩු සරුවල්ලට නැඹුරු පරාජය කිසිවෙටකත් පිළිගැනීමට අකමැති ජයග්‍රහණය එකම අරමුණු කරගත් අනුන්ගේ බස් තුට්ටුවකටවත් මායිම් නොකරන තම මතය ඉටු කර ගැනීමට සටන් වදින තමාට වඩා බලවත් වූ බල සම්පන්න කිසිවෙකු නැතැයි සිතා ආඩම්බර වන යමක් කරන්නට පටන් ගත්තොත් එය කෙසේ හෝ ඉටු කර ගන්නා තුරු තනිව හෝ සටන් කරන ආත්ම ශක්තියෙන් ලොකු වැඩ මිස පොඩි වැඩ නොමැති ඉවසීමේ ගතිය ඊටම අඩු සියල්ල කටින් හෝ ජය ගැනීමට සමත්කමක් දක්වන මේෂ ලග්නයෙන් උපන් අය අතරට අප රටේ ඉතා ප්‍රසිද්ධ රටට වැඩක් කළ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රක සමාජවාදී ජන රජයේ දෙවන විධායක ජනාධිපති ආර් ප්‍රේමදාස මහතා පවා උපත ලබා ඇත්තේ මේෂ ලග්නයේනි. මැයි මාස 14 වන දින ප්‍රබල සුරගුරු නොහොත් ගුරු ග්‍රහතුමා මේෂ ලග්නකරුවන්ගේ ගිනි කොන දිසාවට හෙවත් තුන් වෙන්නට සැපත් වීමත් මැයි මාස 18 වන දින රාහු ග්‍රහතුමා ලග්නයේ ඊසාන දිසාව වන 11 වෙන්නට සැපත් වීමත් කේතු ග්‍රහතුමා ලග්නයේ නිරිත දිසාවට නොහොත් 5 වෙන්නට සැපත් වීමත් ඔබේ ජීවිතයේ පෙරලි රාශියක් සිදුවීමට නියමිත කාලයකි. රැකියාවක් ව්‍යාපාරයක් වෘත්තියක් පිළිබඳව සොයමින් සිටි මේෂ ලග්න හිමියන්ට සෝත්සාහයෙන් රැකියාවක් සොයා ගැනීමේ වාග්ය උදා වේ. එමෙන්ම දැනට රැකියාවක් කරගෙන යන අයට ඇති වී ඇති උදාසීන ගති දුරු වී රැකියාවේ උසස් වී වැඩි වැටුප් හා බලාපොරොත්තුවෙන් සිටි ස්ථාන මාරු උත්සාහයකින් තොරව තමා කරා ළඟා වේ. රැකියාව කිරීම සඳහා ප්‍රියමනාප ස්ථාන හා පරිසරයක් ඇති වේ. විදේශගතව හෝ දුර බැහැර රැකියාවක් කරන අය සඳහා තම ප්‍රියයන් සමග වාසය කිරීමට සුදුසු පරිසරයක් ඇති වේ. විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටි අය සඳහා හදිසි කැඳවීම් ලැබෙන කාලයකි. කේතු ග්‍රහයා ලග්නයෙන් පස්වැන්නට පිවිසීමත් සමග ගැඹුරු අධ්‍යාපන කටයුතු නව සොයා ගැනීම ආදී අන් අයට පහසුවෙන් කළ නොහැකි දේ ඔබට පහසුවෙන් අවබෝධ වන කාලයකි. අමාරු තරඟ විභාග ආදියෙන් ජය ලබා ගත හැකි කාලයකි. ගුරු ග්‍රහයා තුන් වෙන්නට සැපත් වීම මේෂ ලග්න හිමියන්ට ඊතරම් සුබ නොවේ. දකුණු කන දකුණු අත උරහිස් බෙල්ලේ ආබාධ තිබුණේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. බාල සහෝදරයන්ටද අපල කාලයකි. මෙම තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා කල් තියා සූදානම් වීම ඉතා වැදගත් වේ. පොදුවේගත් කල මේෂ ලග්න හිමියන්ගේ ශරීර සෞඛ්‍ය පිළිබඳ වෙනදාට වඩා උනන්දු විය යුතු කාලයකි. අනෙක් කරුණු සම්බන්ධව මෙම ග්‍රහ මාරුව අනුව ඉදිරි වසර 1.5 ඉතා වාසනාවන්ත කාලයක් වනු ඇත. ඔබට තෙරුවන් සරණයි.